ඒ හැම සතේම හූරලා දුන්නට පස්සේ ඒක අරන් ගිහින් කොල්ලෙක් එක්ක රූම් යනවා නම් ඒක අරන් ගිහිල්ලා කුඩු හරි අයිස් හරි ගංජා හරි ගහනවා නම් ඒක අරන් ගිහිල්ලා ඔය වගේ වෙන වෙන වැඩ කරනවා නම් ඇත්තටම ඉතින් වාරික වශයෙන් එන ගහන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා මේ වයි නම් ඇති ඇති. හරිද? සමහර ළමයි ඉන්නවා පන්ති යන සල්ලි ඉල්ලගෙන මේ දෙවෙනි සතියේ කාඩ් එක ගන්න ඕනේනේ. ඒ සල්ලි අරන් ගිහලා රූම් වලට යනවා. නැත්තම් පිරිමි ළමයින්ට තෑගි අරන් දෙනවා. යාළුවා ළමයිත් එක්ක රූම් එකට යනවා. පිරිමි ළමයි නම් සමහරලාට වෙන වෙන ගංජා කුඩු අයිස් ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට අර මහ මිනිස්සු හම්බ කරලා දෙන සතේටම හූරලා සමහරට ගෙදර බේජ්ජියන තියෙන සල්ලි වෙන්නේ නැහැ. අම්මට තාත්තට බේජ්ජියන තියෙන සල්ලි වෙන්නේ නැහැ. සමහරට ගෙදර කන්න බොන ටිකෙන් තියෙන සල්ලි වෙන්නේ නැහැ. හරිද? ඒ හැම සතේම හූරලා දුන්නට පස්සේ ඒක අරන් ගිහින් කොල්ලෙක් එක්ක රූම් යනවා නම් ඒක අරන් ගිහිල්ලා කුඩු හරි අයිස් හරි ගංජා හරි ගහනවා නම් ඒක අරන් ගිහිල්ලා ඔය වගේ වෙන වෙන වැඩ කරනවා නම් ඇත්තටම ඉතින් වාරික වශයෙන් එන ගහන්න ඕනේ.